අද අපි කතා කරන්න යනවා එක කොරින්ති 6:17. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේට එක් වූ තැනැත්ත ඒක ආත්මයක්. ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ඔයයි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේට ඔයා යේසුස් වහන්සේව ස්වාමීන් වහන්සේ විදියට තෝරගත්ත දවසේ ඉඳලා ශුද්ධාත්මයන් වහන්සේ කියන කෙනා ඒ පුද්ගලයා ඔයත් එක්ක ක්‍රියා කරන්න යනවා. මේ දෙන්නම ඔය ශුද්ධාත්මයන් වහන්සේ ඔයාගේ ජීවිතේට එකතු වුණාට පස්සේ ඔයාව ශුද්ධාත්මයන් වහන්සේවයි වෙන් කරන්න කිසිම කෙනෙක්ට බෑ. යේසුස් වහන්සේව ඔයාගේ ජීවිතයේ ගැලවුම්කාරය. ඔයාගේ ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ. මගේ හැමදේම යේසුස් වහන්සේ කියලා ඔයා හිතින් හිතුවේ ගමන් හිතින් හිතනකොටම ශුද්ධාත්මයන් වහන්සේ ඔයා තුල ක්‍රියා කරන ගන්න. ඔයාගේ ආත්මෙත් එක්ක ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ආත්මෙ බැඳෙනවා. ඒ කියන්නේ අපි මෙහෙම ගමු. වතුර බෝතල් දෙකක් භාගේ තියෙන වතුර බෝතල් දෙක අරගෙන එක වතුර බෝතලකින් අනිත් වතුර බෝතලට පෙරේවට පස්සේ මේකේ වතුර දෙක වෙන් කරන්න බෑ. අන්න ඒ වගේ තමයි ශුද්ධාත්මයන් වහන්සේ ඔයා එකතු වුණාට පස්සේ මේ දෙක වෙන් කරන්න බෑ. ඔයාගේ ජීවිතේ මෙච්චර කල් ඔයා නොදකපු ගොඩාක් තැන්වලට ශුද්ධාත්මයන් වහන්සේ ඔයාව ගෙනියන්න යනවා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා සමහරලාට ඔයා රෝගිකින් පෙළෙනවා වෙන්න පුළුවන්. ඔයා මුදල්ම ප්‍රශ්නකින් ඔයා පෙළෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවෙක්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මත්ද්‍රව්‍යයකට බැහැ වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ බිරිඳ, එහෙම නැත්නම් ඔයාගේ ස්වාමි පුරුෂයාගේ පෞල් ජීවිතේ මොනවාරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් ඔයාගේ ජීවිතවලට සම්බන්ධ වෙලා තියෙන පුළුවන්. ඔයා ගොඩක් විඳවන තැන් ජීවිතේ ගොඩක් ඔයා ස්ට්‍රගල් කරන තැන් ගොඩක් ඇති. හැබැයි මේ ශුද්ධාත්මයන් වහන්සේ ඔයාගේ ජීවිතේට එකතු වුණාට පස්සේ කියන්න සතුටුයි ඔයාගේ ජීවිතේ ඔයා නොහිතපු විදිහට මේවා හැමදේම වෙනස් වෙන ගන්නවා. ඉතින් ඔයාගේ රෝගයක් තිබුණා නම් ඒ රෝගය ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙන්න යනවා. ඔයා දරිද්‍රතාවයකින් හිටියා, ණයබරකින් හිටියා නම් ඒ ණයබර ඔයා නොදැනීම ওই ප්‍රශ්නේ විසඳන්න යනවා. ඒ වගේම ඔයාගේ දරුවෙක්ගේ මොනවා හරි ප්‍රශ්නයක් තිබුණා නම් ඔයාගේ බිරිඳගේ ඔයාගේ ස්වාමි පුරුෂයා අතර අසමාදානයක් තියෙනවා. ඒක සමාදානයට උන්වහන්සේ පෙරලනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඔයා මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා ඉන්නවා. මේකෙන් ගැලවෙන්න ඔයා උත්සාහ කරන අය කරගන්න බෑ. නමුත් ඒ ශුද්ධාත්මයන් වහන්සේ තුළ ක්‍රියා කරනකොට ඔයාට කරන්න බැරි ගොඩාක් දේවල් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ ඒ ශුද්ධාත්මයන් වහන්සේට කරන්න පුළුවන්. ඒ නිසා ඔයයි ශුද්ධාත්මයන් වහන්සේ එකතු වුණාට පස්සේ ඔයාට මේ ලෝකේ කිසිම දෙයක් කරන්න බැරි වෙන්නේ නැහැ. මොකද ඒකට සාක්ෂි දරන්නේ ශුද්ධ බයිබලේ. අපි දන්නවා යේසුස් වහන්සේව ස්වාමීන් වහන්සේ විදිහට තෝරගන්න මිනිස්සු තුල බොහෝ දේවල් උන්වහන්සේ වෙනස් කරන්න යනවා. ශුද්ධ ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, යේසුස් වහන්සේගේ ප්‍රේමය ඔයාගේ ජීවිතේට එන්න ප්‍රධාන හේතුව ශුද්ධාත්මයන් වහන්සේ. ඔයා නොදන්න ඔයාව මේ රටට ගෙනලා මේ ශ්‍රාල් දේශයට ගෙනලා ගොඩාක් කියලින් මාව අරගෙන යනවා ඇති. විශාල වැටුපක් ඔයා ගන්න නැත. හැබැයි ඔයාට මේ වැටුප ගන්න තරම් ඔයා සුසු කෙනෙක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ ඔයා මේ රටට ගෙනල්ලා කොහොම හරි ඔයාට හොඳ රස්සාවක් දීලා හොඳ වැටුපක් ගන්න ඔයාට මාර්ගය සලස්සලා ඇති. ඒ යේසුස් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ අද ඔයත් එක්ක ඉන්නවා. තේරෙනවද? අපිට සමහරවිට අපිට මෙන්න මේක නිකන් ඉබේ වෙනවා වගේ දැනෙනවා ඇති. හැබැයි ඒකට හේතුව යේසුස් වහන්සේව ස්වාමීන් වහන්සේ විදිහට තෝරගන්න ඇති. කොයිම මොහොතකයි ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න යන්නේ සුළු වෙලාවෙ. මොකද ශුද්ධාත්මයන් වහන්සේ ඔයා තුල ක්‍රියා කරනකොට ඔයාගේ වැරද්දෙන් ඔයා පොළඹලා යනවා. මත්ද්‍රව්‍යයට යනකොට ඔයා මත්ද්‍රව්‍යයෙන් ඉවතර ගන්න. ඔයා ණයබරේ ඉන්නකොට ඔයා ණයබරෙන් ඉවතර ගන්න. ඔයාගේ පවුලේ අසමාදානය තියෙනකොට ශුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේගේ සමාදානයේ ප්‍රේමය වගුරවලා ඔයාලගේ පවුල් ජීවිතය ලස්සන කරනවා. තේරුණාද? දරුවෙක් අකීකරු වෙලා තියෙනවා නම් ඔයා ඒකෙන් විඳවන දෙමාපියෙක් නම් මේක අහනකොට ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න යනවා. ඒ වගේ ගොඩාක් දේවල් ඔයා රැකියා කරන ස්ථානේ ඔයාට මොනාරි ලොකු ප්‍රශ්න ඇති. සමහර අය කියලා කියනවා ඇති. සමහර අය ඉන්න දෙන්න ඇති. කාමරේ වෙන්නත් පුළුවන් ඔයාට කරදර ඇති. ඒ වගේ දේවල්. හැබැයි ඔයා මේ යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ විදිහට තෝරගත්ත ගමන් ඔයාගේ වටපිටාවේ පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න නැහැ. මේ ශුද්ධාත්මයන් වහන්සේ ඔයාව මේ දේශයට ගෙනල්ලා බොහෝම ඉහළින් අරන් යනකොට සමහර වෙලාවට ඔයාට දැනෙනවා ඇති මේවා මට කොහොමද එන්නේ? කොහොමද මෙහෙම ආවේ? ඒකට රහස ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔයා තුළ මැදිහත් කාර්යකමක් කරනවා. ඔයාට කරන්න බැරි ගොඩාක් තැන්වල ගොඩාක් දේවල් උන්වහන්සේ ඔයා වෙනුවෙන් කරන්න යනවා. තේරෙනවද? ඔයාගේ මොනවාරි රෝගයක් තිබුණා නම් ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔයා තුළ ඉන්නවා නම් ඒ රෝගේ වාට එන්න විදියක් නෑ. ඔයා තුළ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා නම් ඒ යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ වෙලා ඉන්නවා නම් ඔයාට දරිද්‍රතාවය කියන දේ ඔයාගේ ජීවිතේට ළඟා වෙන්න බෑ. තේරුණාද? යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ විදිහට ඔයාගේ ජීවිතේ ඉන්නවා නම් ඔයාගේ පෞල් ජීවිතය අසාර්ථක වෙන්න විදියක් නෑ. යේසුස් වහන්සේ ඔයාගේ ස්වාමීන් වහන්සේ විදිහට ඉන්නවා ඔයාගේ රැකියා කරන ස්ථානේ ඔයාට අසාධාරණයක් වෙන්න විදියක් නෑ. මොකද ඒ වෙනුවෙන් ශුද්ධාත්මයන් වහන්සේ ඔයාව වෙනුවෙන් මැදිහත් කරනවා. ඔයා නොදකින ගොඩාක් දේවල්
ඔයා දකින්න යනවා. ඔයා දන්නවද යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ විදියට තෝරාගත්තට ඔයයි මමයි කතාව දන්නේ නැතනට මේ ස්වභාව ධර්මයේ ඒ දෙවියන් වහන්සේ කවුද කියන එක හඳුනනවා. ඔයා දේවල් කරන්න කලින් ඔයා හිතින් හිතනකොට මේ ස්වභාව ධර්මයෙන් පවා ඔයාගේ වටපිටාව ඒ එන්වයරන්මන්ට් එක ඒමම ශුද්ධාත්ම වහන්සේ වෙනස් කරනවා. ඔයා දකින්න ඇති අපි ඩුබායි ඉඳලා මේ රටට ඇතුල් වෙනකොට මේ රට මොන වගේ රටක්ද කියලා ඔයාලා දකින්න ඇති. කාන්තාර මැද්දෙන් තමයි අපි මේ ඊශ්‍රායල් දේශයට ඇතුල් වුණේ. මේ ඊශ්‍රායල් දේශය ඇවිල්ලා හරියට නිකන් ക്ഷേම භූමියක් වගේ. නැති දෙයක් නෑ නේද? කාන්තාර මැද්දේ තියෙන ക്ഷേම භූමියක් වගේ මේකේ. හැමදේම තියෙනවා. අපි සුපර් මාකට් එකකට ගියත් බලන්න අයියේ පළතුරු තියෙන විදිහ, එළවලු තියෙන විදිහ. අපේ රටට මෙච්චර වැස්ස තිබිලා අපිට ඒ දේවල් ළඟා කරගන්න බෑ. මේ රටේ කොහොමද තියෙන්නේ? ඔයාලා දකින්න ඇති පහුගිය කාලේ මේ රටට දෙවියන් වහන්සේ කොහොම ආශිර්වාද කරලා තියෙනවද කියලා. ඔච්චර උඩින් ඉසයිලා ආවා. මේ මිනිස්සුගේ ජීවිතවල කිසි හානියක් වුණේ නැහැ. අපි කිසි බයක් නැතුව මේක තාමත් ඉන්නවා. මේ පොළොවේ තාමත් ඉන්නවානේ. ඒ වගේම ඔයාලා එළියට ගියා නම් අපි ලංකාවේ වාහන කොහොමද පරිස්සම් කරන්නේ? ලස්සනට ගෑරේජ් හදලා දූවිලිවත් යන්න දෙන සමහර තැන්වල බාහලා කරලා තමයි තියෙන්නේ. වාහන දාන්නේ පරණ ගොඩාක් පරණ වාහන. හැබැයි මේ රටේ BMW, Benz, Audi, Tesla මේ කී හොඳම බ්‍රෑන්ඩ් ලෝකේ තියෙන ඔක්කොම වාහන මේ තියෙනවා. හැබැයි ඔක්කොම තියෙන්නේ මහ පරලනේ දූලි වේදේ. මේ මිනිස්සුන්ට ඒවල කිසිම අගයක් නැහැ. මොකද එච්චර ආශිර්වාදයක් මේ දේශේ රෝමාන්සේ තියලා තියෙනවා අතට. අවුරුදු ගානකට කලින් මෝසෙස්ට මේ දේශය ගැන දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. කිරියෙන් පැරියෙන් දුරන දේශයක් කියලා. ඒක ඕගොල්ලෝ ආවම වටපිටාව බලනකොට ඔයාලට තේරෙනවා ඇති මේ මිනිස්සු කොච්චර හොඳට ජීවත් වෙනවද කියලානේ. කොච්චර හොඳට ජීවත් වෙන. ඒ දෙවියන් වහන්සේ තමයි අපි අදහන්නේ. ඒ යේසුස් වහන්සේ තමයි අපි අදහන්නේ. ඒ ශුද්ධාත්ම වහන්සේ තමයි අදහන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට ඔයා එකතු වුණොත් ඔයාවයි ඒ ස්වාමීන් වහන්සේ වෙන් කරන්න බෑ. මේ දෙන්නම එක්කෙනෙක් බවට පත් වෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වතුර බෝතලේ කතාව වගේ ඔය දෙන්නම එක්කෙනෙක්. ඔයාට හිතින් හිතන්න තියෙන ජීසුනේ මගේ ජීවිතේ ඔයාට බාර කරනවා. ඒ මොහොතේ ඉඳලා ඔයාගේ ජීවිතේ ඔයා නොහිතපු විදියට උන්වහන්සේ වෙනස් කරන්න යනවා. ඇත්තටම ඔයාට අපි ලබන සියලු ආශිර්වාද ඕගොල්ලොත් ලබන එක තමයි අපි කියන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලා යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ විදියට තෝරගන්න. එතකොට ඔයාලා නොදකපු ගොඩාක් දේවල් ඔයාලට අත්විඳින්න පුළුවන්. පුදුම සමාදානයක්, ප්‍රේමයක් ලබන්න පුළුවන්. ඔයාලා ගන්න වැටුපට උපරිම සාධාරණයක් ඉෂ්ට වේ. හැම ෂෙකල් එකකටම ඔයාලට උපරිම සාධාරණයක්. ඔයාලා ලංකාවට එනකොට ඒ සල්ලි අරබිර් වැසින් පාවිච්චි වෙයි. දරුවන්ට දෙමව්පියන්ට ලංකාවේ ඉන්න ඔයාලගේ යැපෙන කිසි කෙනෙක්ට කිසිම රෝගයකින්වත් කිසිම හිඟකමකින්වත් ඔවුන්ට දැනෙන්න නොලැබෙයි. ඔයාගේ යක් හදනවන මේ සල්ලි යවලා ඒ ගේ හදනවන ඒ ලංකාවේ ක්‍රියාවක වැඩ කරන ඒ බාසලා ඔයාලගේ වැටුප ඔයාලා ගෙවන වැටුපට උපරිම සේවයක් සැලසෙයි. මොකද ඒ තරම් උන්වහන්සේගේ කරුණාව මේ හැම දෙයකටම වගුරුවලා තියෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ ඒ ලොකු දෙවියන් වහන්සේ ඒ ශුද්ධ ජේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ විදිහට හිතින් හිතන්න කියන්න ඕනේ. ස්වාමීනි මේක අවුවන අනේ ස්වාමීනි ඔයා මගේ දෙවියන් වහන්සේ ඔයා මගේ ස්වාමීන් වහන්සේ කියලා ඔයා හිතින් හිතුවන ඒ හැමදේම වෙනස් කරන්න ඒ ජීවමාන දෙවියන් වහන්සේ ජීවමාන අතටත් උන්වහන්සේ මේ පොළොවේ ජීවත් වෙනවා. අතටත් උන්වහන්සේ මේ ඊශ්‍රායලයේ තුල ක්‍රියා කරනවා කියලා ඔයාලා පෞද්ගලික දවස්වල හොඳටම දකින්න. මේ දේශයට කිසි දෙයක් කරන්න බෑ. ඉතින් මම කියන්නේ ඒ ස්වාමීන් වහන්සේට එක්කෝ තැනත්තේ බයිබලයේ ශුද්ධ බයිබලයේ කියන 1 කොරින්ති 6:17 මේ පදේ බොරුවක් නෙමෙයි. මේ ශුද්ධ බයිබලයේ කිසි තැනක බොරු කියන්නේ නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඔයා හොයන්න ඒ යේසුස් වහන්සේ හොයන්න ඔයාට හැමදේම උන්වහන්සේ ආඩුව ලැබෙන්න සලස්වයි. ආමේන්. හලෙලූයා. ජේසුස්